ඩෙනිස් ෆිලෝන් කියන YouTube channel එකෙන්. මේකට නම දාලා තිබ්බේ නොරාඩාවල ශාපලත් ගෙදර කියලයි. ටික දවසක ඉඳන් ඩෙනිස් වගේම එයාගේ පවුලේ අයට গুপ্ত සද්දබද්ද ඇහෙන්න පටන් අරන් තියෙනවා. හිස් කාමර ඇතුලෙන් මුමුණන ශබ්ද, දොරවල් වැහෙන ශබ්දබද්ද ඇහෙන්න පටන් ගන්නවා. මේකට හේතුව මොකක්ද කියලා හොයලා බලන්න ගියත් එයාලට මේ සද්දවලට හේතු වෙන කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. මේ හේතුව නිසා මෙයාලා විශ්වාස කරන්නේ මේවා අස්වාභාවික දේවල් කියලයි. එක්තරා හවස් වරුවක ඩෙනිස්ගේ පවුලේ අය ගෙදරින් එළියට යනවා. හැබැයි යාළගේ දරුවා තනියෙන් ගෙදර තියලයි මේ ගමන යන්නේ. වැඩි වෙලාවක් යන්න කලින් හරිම නොසන්සුන් දේවල් වෙන්න පටන් ගන්නවා. පුළුවන් ඉක්මනින් එයාගේ ෆෝන් එක අරන් මේ හැම දෙයක්ම රෙකෝඩ් කරගන්න සමත් වෙලා තිබ්බා. Là, Olivier, arrête! T'es vraiment fatigant, là. Je vais appeler maman. Olivier? 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 C'est vraiment pas drôle, là. Je vais appeler maman. Ça a bougé. Maman! 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 Oli! කුස්සියේ තියෙන කැබිනට් නාදුනන විදිහට ඇරෙන්න වැහෙන්න ගන්නවා. ඩෙනිස්ගේ දරුවා මේ දේවල් ඔක්කොම රෙකෝඩ් කරගන්නත් සමත් වෙනවා. මේත් එක්කම ගෙදර තියෙන බඩු ඔක්කොම විසික් වෙන්න ගන්නවා. එයා මෙතන ඉද්දි ආයෙත් සීරියල් පැකට් එකක් බිමට වැටෙනවා පේන්න තියෙනවා. ඒ ළඟම තිබ්බ තව දෙයක් වැටෙනවා පේන්නත් තියෙනවා. එයා ආයේ පිටිපස්ස හැරෙනවත් එක්ක පිටිපස්සේ තියෙන කැබිනට් එකක් අද්භූත විදිහට ඇරෙනවා. මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරාට පස්සේ නැරඹුම්කරුවෝ විශ්වාස කරන්නේ ඩෙනිස්ගේ ගෙදර අස්වාභාවික වස්තුවක් වෙන පොල්ටර්ගයිස්ට් කියන ආත්මයන් වලින් ශාපයට ලක් වෙලා තියෙනවා කියලයි. ඔයා මේ දේ ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද නැත්නම් අස්වාභාවික සිද්ධියක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. මේ ඊළඟ සිද්ධිය සම්බන්ධයෙන් අපිට හරිම පොඩි විස්තරයක් හම්බ වෙන්නේ. මේකේ මුල් අයිතිකාරයා ගැන කිසිම සාක්ෂියක් අපිට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මට හොයාගන්න පුළුවන් වුණ විස්තරවලට අනුව මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ කාන්තාවක් එයාගේ කාමරේ තනියෙන් ඉන්න වෙලාවකයි. මෙහෙම ඉද්දී එයා අසාමාන්‍ය දෙයක් දකිනවා. ඇස් කොනින් මේ දකින දෙයට මෙයා හොඳ අවධානයක් දෙනවා. හොඳින් බලපුවාම එයාගේ ඇඟිල්ලේ වතුර වෙන දෙයක් එයා දකිනවා. මේක පැහැදිලි කරන්න අමාරු දෙයක් නිසා මෙයා මේක වීඩියෝ කරගන්න තීරණය කරනවා. මේ තියෙන්නේ එයාගේ වීඩියෝ එක. කාගේ හරි මොකේක හරි මුහුණකට සමාන දෙයක් මෙතන පේන්න තියෙනවා. මේ කාන්තාව මේක චෙක් කරලා බැලුවත් එයාට එතන කිසිම දෙයක් පේන්න නැහැ. මේ දේ මොකක් වුණත් ඒක නිකන් අර කාන්තාව දිහා බලාගෙන ඉන්නවා වගේ. ගොඩාක් අය මේක ගැන වාද විවාද කරන්න පටන් අරන් තිබ්බා. සමහරක් අය කිව්වේ මේක අద్භූත සිද්ධියක් කියලායි. ඒත් සමහරක් අය කියනවා මේක පැරඩෝලියා සිද්ධියක් කියලා. පැරඩෝලියා කියන්නේ මනසින් මුහුණ වැනි හුරු පුරුදු රටා මවා ගන්න මනෝවිද්‍යාත්මක සංසිද්ධියකටයි. ඔයාට මේක දැක්කාම මොකද හිතෙන්නේ? හොල්මනක්ද නැත්නම් මේක සාමාන්‍ය දෙයක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. ජපානයේ ගෝස්ට් හන්ටිං channel එකක් වෙන ඔමෙගා ටෝකි ෆිල්ම් channel එකෙන් මෙන්න මේ භයානක වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. මාස කීපයකට කලින් මේ අප්ලෝඩ් වුණ වීඩියෝ එක ගොඩාක් අයව බීතියටපත් කරලා තිබ්බා. මේ ටීම් එකට ගෙදරක අයිතිකාරයෙක්ගෙන් අද්භූත කෝල් වගේක් ඇවිල්ලා තියෙනවා. එයා කියන විදිහට එයාගේ මේ ගෙදර ඇතුලේ අස්වාභාවික සිද්ධීන් වෙනවා කියලයි. මේ අයිතිකාරයාට ආපු සැකේ එක්ක මේ ගෙදර ඉතිහාසය ගැන හොයලා බලන්න තීරණය කරනවා. එයාට හම්බ වුණ විස්තරවල හැටියට මේ ගෙදර
ගෙදර අයිති වෙන්නේ නාඳුනන විදිහට මිය ගියපු වැන්දපුවකටයි. අබිරහස් විදිහට මේ ගෙදර ජීවත් වුණ අය මිය ගිහින් තිබ්බා. මේ ගෙදර මේ පුද්ගලයා මිලදී ගත්තට පස්සේ කිසිම විදිහකට මේකේ වෙනස්කමක් කරලා තිබ්බේ නැහැ. මේ මිය ගියපු අයගේ ඇඳුම්, ගෙදර බඩු භාණ්ඩ ආදිය එක්කම තමයි මේ ගෙදර මිලට අරන් තියෙන්නේ. මේ පුද්ගලයාට පළවෙනි අස්වාභාවික සිද්ධිය වෙන්න ගන්නේ මේ ගෙදර තිබ්බ පරණ බඩු අස් කරන ගමන් ඉද්දී. අද්භූත විදිහට කටහඬවල් ගෙදරින් ඇහෙන්න පටන් අරන් තියෙනවා. ඒත් මේ පුද්ගලයා ඒ මොකක්ද කියලා බලන්න ගියත් එතන කිසිම දෙයක් පේන්න තිබිලා නැහැ. මේ දේවල් එක දිගටම වෙන්න පටන් ගත්තා. මේත් එක්කම අයිතිකාරයා විශ්වාස කරන්න ගන්නේ මේ හැම දෙයක්ම අස්වාභාවික සිද්ධීන් කියලායි. මේ ගෙදර අයිතිකාරයා උදව් බලාපොරොත්තුවෙන් ඔමෙගටෝගේ ෆිල්ම් ටීම් එකට කතා කරන්න තීරණය කරනවා. ටොමෝ හීරෝ දෙන්නම මේ කතාව ඇහුවට පස්සේ මේ ශාපලත් අස්වාභාවික ගෙදර හොයාගෙන යනවා. වීඩියෝ එකේ මුල් හරියේ ගෝස්ට් හන්ටර්ස්ලා මේ ගෙදර ගවේෂණය කරන්න ගියා. මේත් එක්කම මේ අමුතු සද්ද ඇහෙන්නත් ගන්නවා. මේවම තමයි අර ගෙදර අයිතිකාරයාට ඇහෙන්න අරන් තිබ්බේ. හැබැයි මෙයාලා මේ ගවේෂණය හදිසියෙම නවත්තනවා. එහෙම කරන්නේ මේ හැම දෙයකම මුලටම යන්න හිතාගෙනයි. මේත් එක්කම හීරෝ මෙතනට තනියෙන් යනවා. මේ වෙලාවේ ගෙදර කවුරුත් ඉඳලා නැහැ. එයාට ඕනේ වෙනවා තනියෙන් මෙතන ගවේෂණය කරන්න. මේ තියෙන්නේ එයාගේ කැමරාවට සටහන් වුණ දේවල්. ちょっとくるりと回ってみようか。まあ基本的にはこの部屋で検証というかね、まあ、待機というか、まあ、このまず家を全部持っていくのと位牌を全部持っていく。すごいんだよね。もう全部埃だらけ。物価がなくなってるな。さすがに片付けたのか。他の木魚もあるんですよね。全部そのまま。とりあえずじゃあちょっと回収していきましょうか。もう回収して少しだけ検証したらもう終わりでいいかなっていうふうに思ってます。 ගෙදර ඇතුලේ නාදුරන තැනකින් සද්ද බද්ද හෙන්න ගන්නවා. මේකට හීරෝගේ අවධානය යනවා. එයා මේ මොකක්ද කියලා බලන්න ගියත් එතනින් කිසිම දෙයක් එයාට හම්බ වෙන්නේ නැහැ. මෙතනදි තවත් සද්දයක් ඇහෙන්න ගන්නවා. හීරෝ ආයේ බැලුවත් එතන කිසිම දෙයක් නැහැ. හැබැයි ඔයාට ෂුවර්ද එතන මොකුත් ඔයා දැක්කේ නැහැ කියලා. හොඳ අවධානයෙන් බලන්න. ඔයත් ඒක දැක්කද? හීරෝ එයාගේ ගවේෂණය කරන් යද්දි මොකක් හරි කාගේ හරි මුහුණක් අර දොරගාවින් එබිලා බලන් ඉන්නව රෙකෝඩ් වෙලා තියෙනවා. හැබැයි හීරෝ කිසිම දෙයක් දකින්නේ නැහැ. එයා එක දිගටම මේ ගවේෂණය කරගෙන යනවා. මෙතනදී අතකට සමාන දෙයක් අන්න අතනින් එළියට ඇවිත් ආයෙත් අතුරුදහන් වෙලා යනවා රෙකෝඩ් වෙලා තියෙනවා. මේ වීඩියෝ ෆුටේජස් ආයෙ රිවිව් කරලා බලද්දි එයා හිතලා තියෙන්නේ මේ එබිලා බලන් ඉන්න ඔළුව වගේම මේ අත මේ ගෙදර අබිරහස් ලෙස මිය ගියපු අයට මොකක් හරි සම්බන්ධ දෙයක් ඇති කියලායි. ඔයා මේ ගැන මොකද හිතන්නේ? ඔමගටෝකි ෆිල්ම් එකේ හීරෝ මොකක් හරි අමුතු අස්වාභාවික දෙයක් කැමරාවට සටහන් කරගත්තද? නැත්නම් මේක සාමාන්‍ය දෙයක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න.
D's Dark Adventures කියන YouTube channel එකෙන් මෙන්න මේ භයානක වීඩියෝ එක රිලීස් වෙනවා. එහෙම අප්ලෝඩ් කරන්නේ මේ කාන්තාවට මේ වෙන දේවල් පැහැදිලි කරගන්න අමාරු වුණ නිසායි. මේ වීඩියෝ එකේ D කියන කාන්තාව ඔහියෝ වල වනාන්තරයකට යනවා. මෙයාට පොඩි අඩිපාරක් හම්බ වෙනවත් එක්ක මේක දිගේ යන්න තීරණය කරනවා. වීඩියෝ එකේ විනාඩි 36ක් විතර ඇතුළට යද්දී එයාට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. Hi. Yep. Yep. I can't go home. Sorry. Please, I'm leaving. I'm leaving. ඇස් දෙකක් අර දුර ඉඳන් D දිහා බලාගෙන ඉන්නවා පේන්න තියෙනවා. D මෙතන තනියෙන් ගවේෂණය කරන්න යද්දී කවුද මේ D දිහා බලාගෙන ඉන්නේ? මේ දේ චලනය වෙන්න ගන්නවත් එක්ක D කලබල වෙලා මෙතනින් හැරිලා පස්සට යනවා. මේ දේ මොකක් වුණත් මේක එයාගේ පිටිපස්සෙන් පන්නන්න පටන් ගන්නවා. කොහොම හරි D මෙතනින් එළියට දුවගෙන යනවා. ඒත් එක්කම මෙන්න මේ දේ වෙනවා. I think I'm gonna stick up the field and walk up the road, even though it's gonna be harder. It's cooler out here. I get more of a break. What is that? What the? No! Is it, dude? No! It looks like a person, man. But no person. It looks like a f***ing person. Stop. That ain't a person. That ain't a person. Ah! It just keeps getting up and down, up and down. Stop. I can't run. Somebody drive by. Somebody drive by. D ගේ පිටිපස්සෙන් මොකක් හරි අමුතු දෙයක් එනවා. එයා පිටිපස්ස හැරෙනවත් එක්ක කළු පාට මොකක් හරි දෙයක් අර වනාන්තරයෙන් සැඟවෙන්න උත්සාහ කරනවා පේන්න තියෙනවා. මේ දේ S2 දිලිසෙනවා හොඳටම රෙකෝඩ් වෙලා තියෙනවා. D මේ දේ දකින්නවත් එක්ක පුළුවන් ඉක්මනින් මෙතනින් දුවගෙන යනවා. එයා දුරට යන්න අර දේ එයාගේ පිටිපස්සෙන්ම එන්න පටන් ගන්නවා. මේකට ගොඩාක් අය එයාලගේ අදහස් පළ කරලා තිබ්බා. සමහරක් අය කිව්වා මේ ඉන්නේ ඩොග්මෑන් කෙනෙක් කියලා. ඩොග්මෑන් කියන්නේ গুপ্ত වස්තුවක්. මෙයාලව ගොඩාක් තැන්වලින් දැක්කයි කියලා වාර්තා රැසක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒ දේ දැකපු අය කියන විදිහට අඩි 6ක් 10ක් අතර උසින් යුක්තයි කියලාලු. මිනිස්සෙක්ට සමාන ඇඟක් තියෙන ඇඟේ මවිල් පිරීලා තියෙන සුනකයෙක්ගේ ඔළුවක් තියෙන ඇස් දිලිසෙන ජීවියෙක් තමයි මෙන්න මේ ඩොග්මෑන් කියන්නේ. හරියටම නිකන් D පස්සෙන් ආපු අඳුරු දේත් ඒකටම සමානයි. ගොඩාක් අය කියන විදිහට මේ ඩොග්මෑන් කියන ජීවියව කැලෑවල් අවට গুপ্ত ප්‍රදේශවලින් දකින්න පුළුවන් වෙලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙයාලා අධික ලෙස ප්‍රචණ්ඩකාරී ජීවීන් කොට්ටාශයක් කියලා වාර්තා වෙනවා. අදටත් මේ ඩොග්මෑන් කියන දේ මිනිස්සු දැක්කත් මේ දේ සතෙක්ද මිනිස්සෙක්ද නැත්නම් ආත්මයක්ද කියන එක පැහැදිලි කරගන්න බැරි වෙලා තියෙනවා. ඔයා මේ ගැන මොකද හිතන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද? නැත්නම් මේ ඉන්නේ ඇත්තටම ඩොග්මෑන් කෙනෙක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. මේත් එක්කම අපි කසායි එකේ තවත් හොරර් කම්පිලේෂන් එකක අවසානයට ළඟා වෙනවා.